හෙලෝ යාළුවනේ කොහොමද? මෙන්න මේ වීඩියෝ එකක් බලන්න ඕගොල්ලෝ. මේ ඇවිල්ලා ආදිවාසී නායකතුමාගේ මල්ලි. මුනේලා ඇතුකම කවුරුත් දන්නවා. මෙතුමා නිතරම දකින්න හම්බෙන්නේ නැහැ. මෙතුමා ඉන්නේ ආදිවාසී ගම්මානයේ ටිකක් ඇතුළට වෙලා. මෙතුමා ගොඩාක්ම මේ කැඩුම් බිදුම් වෙදකම් තමයි කරන්නේ. කියන්නේ අස්ති කැඩිච්ච ඒවා පාහලා ඔක්කොම කරලා බෙහෙත් කරනවා. ඉතින් එතුමාට මම අහම්බෙන් ගිය වෙලාවේ එතුමා වෙදකමක් කරන එකක් බලන්න හම්බ වුණා. පොඩ්ඩක් එතුමා කියන විස්තර පොඩ්ඩක් බලමු. මාතනේ මේ ගිරාට පොජ්ජ කැඩුම් පොජ්ජ මන්දිර. කැඩිලා මේතනින් තමයි කැඩුම් පොජ්ජ මන්දිරලා තිබන්නේ. එතන කැඩුම් පොජ්ජ මන්දිරලා තිබන්නේ. සාති පූජාව තුනක් හතරක් විතර ඇත්තට. මාසයක් මන් දෙන්න කොදේ තාම. ඉතින් යාළුවනේ මෙයා මේ කියන්නේ දැන් සති දෙකක් විතර මෙයා බෙහෙත් දානවා කියලා. මාසයක් වගේ යනකොට මේක හරියයි කියලා තමයි කියන්නේ. ඉතින් මෙයාගේ විස්තර ගත්තොත් මෙයා ඉන්නේ ඉස්සර ආදිවාසී නායක තිසාහාමිලා ඇත්තෝන්ගේ නිවස තිබ්බ ස්ථානයේම තමයි. ඉතින් එයාගේ පවුලේ කට්ටිය තමයි මේ ඉන්නේ. බලා ගන්න පුළුවන්. ඉතින් පවුලේ ළමයි බිරිඳ ඔක්කොම කට්ටියත් එක්ක ඉන්නවා. ඉතින් මෙතන තමයි තිසාහාමි සියාගේ ඉස්සර තිසාහාමි ඇත්තන්ගේ මේ සොහොන හරි සොහොන තියෙන්නේ මෙන්න මේ මෙතුමා ඉන්න ස්ථානයේ තමයි. ඉතින් ඕගොල්ලෝ දඹාන පැත්තේ ආදිවාසීන් බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම කෞතුකාගාරේ ගාව රතගාලා ඉස්සරහින් පාරේ කිලිම මීටර 300ක් වගේ යන්න තියෙන්නේ. ඒ යන්න තියෙන්නේ මෙයාගේ නිවසටම. අනිවාර්යෙන් ගිහිල්ලා හම්බෙලා කතා බතා කරලා එන්න. අනිත් එක තමයි මෙයා මට කිව්වා මේ කිසිම ජාතිවාද ભેදකම කිසිම මේකක් නැහැ. ඕනම කෙනෙක්ට ඕනම වෙදකම් කරනවා කියලා. ගාස්තුවක් අය කරන්නෙත් නැහැ. ඔයාලට ඉතින් කැමති නම් කීයක් හරි දීලා එන්නත් පුළුවන්. ඔන්න යාළුවනේ එයා බෙහෙත් දාලා ඉවරයි. දැන් බැන්ඩේජ් කරන ගමන් තියෙන්නේ. හරි ලස්සනට බැන්ඩේජ් එකක් ඔතනවා. එයාට මේ ළඟින් ඉන්නේ එයාගේ බෑනා. ජානක හූරා කිව්වම කවුරුත් දන්නවා. එයා තමයි ඔය ළඟින් ඉන්නේ. යාවතේ වැඩ කරන්නේ එයා. හරි එහෙනම් යාළුවනේ අදටත් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. travel with kumar YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන ගමන් අදට එහෙනම් සමුගන්නවා. සියලු දෙනාටම බුදු සරණයි දිවි පිහිටයි. අපිට කතා දාන්න කොදේ මොනේ බණ්ඩිර වෙලා පොජ්ජට කතා දමන්න කොදේ. නැත්තම් කැප්ටන් පොජ්ජ. කතා දමන්නයි මේතනයි දෙකමක් නේ.